konnichiwa. මම මනීෂා සෙව්වන්දි. මම ක්ලාස් එකට ආවේ කාල දිස්ත්‍රික්කයේ ඉඳන්. මම මේ ක්ලාස් එක ගැන දැනගත්තේ යාළුවෙක්ගෙන්. ඒ දැනගෙන මම ක්ලාස් එකට මුලින්ම ආවේ මගේ අම්මත් එක්ක. ඒ ඇවිල්ලා සෙන්සෙත් එක්ක කතා කරලා මේ ක්ලාස් එකට ජොයින් වුණාන් පස්සේ මට තේරුණා මගේ ජපන් සීනය සැබෑ කරගන්න මම ආවේ හරිම තැනට කියලා. ඉතින් අද වෙනකම් වැඩ ටික හොඳට කරගත්තා. මම මේ ක්ලාස් එකට එද්දී මම ජපන් භාෂාව පිළිබඳ කිසිම දැනුමක් මගේ තිබුණේ නැහැ. ක්ලාස් එකට ජොයින් වෙලා වැඩ කටයුතු කරගත්තාන් පස්සේ දැන් ජපන් භාෂාව පුළුවන්. ඒ ඇවිල්ලා අපේ සෙන්ස් එක කන්සල්ටින් කටයුතු වලට මේ වෙලා ඉන්ටර්විව් හොඳට ෆේස් කරගන්න සෙන්ස් එක දෙන්න අපිට ගොඩක් උදව් කරා. ඉගැන්වීමේ කටයුතු වලට අමතරව බාහිර කටයුතුත් මේ ක්ලාස් එකේ ගොඩක් කරා. එකමුතු කමින් හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන විදිය අපේ සෙන්සි අපට උදව් කියලා දුන්නා. ඉගැන්වීමේ කටයුතු වලට අමතරව අපි ජපානය කියන්නේ මොන වගේ රටක්ද, ඒ ගිහිල්ලා අපි ඉන්නේ කොහොමද, ජීවත් වෙන්නේ කොහොමද, හැමදේම පිළිබඳ සෙන්සි අපිව දැනුවත් කරා. ඩොකියුමන්ට් පාත් එක ගැන කිව්වොත් අපට වඩා උනන්දුවක් අපේ ඩොකියුමන්ට් ගැන හදන්න තිබුණ අපේ ස්ටාෆ් එකේ මිස්ලට අපේ සෙන්සිල දෙන්නට අපට වඩා ඒ කියන්නේ අපට වඩා හැම දෙයක්ම හොඳම විදියට හදලා දෙන්නේ ඒ කට්ටිය ගොඩක් කැපවීමක් කරා. දිවා රෑ නොබලා නොකා නොබී ගොඩක් මහන්සි වුණා. අද වෙද්දී මට මගේ වීස් එක ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි. වීස් එක එන දවසේ වෙද්දී ගොඩාක් බය වුණා. අපි සෙන්සිට කතා කරා මෙහෙම කියලා නේ සෙන්සි අපේ වීසේ නේද? පර සෙන්සිව බය වෙන්න එපා. ඔයාලගේ වීස හැම දිනාගම වීස එනවා කියලා. කොහොම හරි වීස් එක ආව දවසේ ක්ලාස් එකට මාව ගෙන්නුවා. ඒ ගෙන්නලා කියන්නේ මගේ ජීවිතේ මගේ ජීවිතේ ඒ තරම් සතුටු හිතෙන දවසක් මට ලැබිලා නැහැ. මට වීස් එක ආවයි කියලා කිව්වන් පස්සේ මට හිතා ගන්න බැරි වුණා. ටෑන්ඩ් උනායි කියන්නේ අපේ සෙන්සිල දෙන්නගේ අපේ ස්ටාෆ් එකේ කැපකිරීම කියන්නේ ප්‍රතිඵලය මට ලැබුණාන් පස්සේ පුදුම විදියට මට සතුටු හිතුනේ. මට මගේ වීස් එක ආවයි කියලා කියන්නේ ක්ලාස් එකෙන් දීපු සර්ප්‍රයිස් එක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා වීසා ආව දවසේ මමයි තව මගේ ස්කූල් එකට යන තව ළමයි දෙන්නෙකු ඉගෙනුවා. ඒ ගෙනල එක වීස් එක ඕකේ කියලා මමයි මගේ අනිත් යාළුවගේ වීස් එක පොඩ්ඩක් ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම් එකක් කියලා චුට්ටක් සර් අපිව බය කරා. ඒක කිව්ව වෙලේ ඉඳන්ම මටයි පිස් කියන්නේ අඬනවා. ඉතින් ඒ පාර කතා කරලා සර් කිව්වා ලෙටර් එකක් ලියලා සබ්මිට් කරන් පස්සේ ඔක්කොම හරි කියලා. ලෙටර් එක ලියන්නත් අපි දෙන්නට පණක් නැහැ. ඒ තරම්ම අඬනවා බය වෙලා. ඒත් අපිට විශ්වාසයක් තිබුණා අපේ වීස් එක එනවා. අපේ සෙන්සි අපිට විශ්වාසයි. කොහොම හරි ලෙටර් එක ලියන්න අරගෙන අකුරක් ලියන්න හම්බුන්නේ නැහැ. සෙන්සි ගෲප් එකට මැසේජ් එක දැම්ම අපේ 4 දෙනාගේම වීස් එක ඕකේ වුණා කියලා. එදා තරම් සතුටු වෙච්ච අඬපු දවසක් තිබුණේ නැහැ. කියන්නේ මගේ අම්මගේ තාත්තගේ මගේ අපි වෙච්ච මහන්සියට අපි හැමෝම වෙච්ච මහන්සියට ප්‍රතිඵලය ලැබුණා. සෙන්සෙයි අපේ සෙව්වන්දි මිසුයි ස්ටාෆ් එකයි ගැන ඉතින් ස්තුතිවන්ත වෙලත් මදි. මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම තෑග්ග අද මගේ ජපන් සීනය සැබෑ වෙලා තියෙනවා. ඒ වගේම මම මේ අනිත් හැමෝටමත් කියනවා ජපන් සීනය සැබෑ කරගන්න ඉන්න බලාගෙන ඉන්න හැමෝටම මේකට ඩේට් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් මේ ආයතනය තමයි හයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. කිසිම බයස් එකක් නැතුව අපිට ඕන දේ ඒ විදිහටම කරගන්න පුළුවන්. මම ගාල්ල දිස්ත්‍රික්කයටත් ගාල්ලටත් වඩා ගාල්ලටත් ටික ගොඩක් දුර කෙනෙක්. එච්චර හින්දා මම මේ වගේ තැනකට ආවේ. මෙතන ගොඩක් විශ්වාසවන්තයින්ද මම ඔයාලටත් ආරාධනා කරනවා ඔයාලගේ ජපන් සීනය සැබෑ කරගන්න ඩේට් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකට එන්න කියලා. හරිම තැනට ඇවිල්ලා ඔයාලගේ ජපන් සීනය සැබෑ කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අරිගතෝ ගොසයිමස්.